Merry Christmas and wonderful New Year. සුබ නත්තලක් සහ වාසනාවන්ත නව වසරක් වේවා. My dear friends, what is the true spirit of Christmas? Is it the lights? Is it the gifts? Or is it the celebrations? Or is it something much deeper? Especially when our hearts are heavy, our homes are damaged, and our lives have been shaken by cyclones, floods, landslides. This Christmas, after Cyclone Ditwa and subsequent natural disasters, we are reminded of one powerful truth. The true spirit of Christmas is not found in comfort. It is revealed in courage, compassion, and unity. නත්තලේ සැබෑ අර්ථය කොහොමද? එය මේ decorations lights ද එහෙම නැත්නම් තෑගිද එහෙම නැත්නම් උත්සව festivals ද එහෙම නැත්නම් එය වඩාත් ගැඹුරු දෙයක්. විශේෂයෙන්ම අපගේ හදවත් වේදනාවෙන් බර වුණු විට අපගේ නිවෙස් වලට හානි වෙලා එහෙම නැත්නම් සුලිසුලං කුණාටු ගම් වතුර නායම් වලින් අපගේ ජීවිත කම්පා වෙලා තියෙන වෙලාවක මෙම නත්තලේදී දිත්වා සුලි කුණාටුව සහ ඒ සමගම ආපු ස්වභාවික විපත් වලින් පසුව අපට එක ප්‍රබල සත්‍යයක් සිහිපත් වෙනවා. නත්තලේ සැබෑ අර්ථ සැප පහසුවෙන් සොයා ගන්නට බෑ කියන එක. ඒ ධෛර්යය, දානුකම්පාව සහ එකමුතුකම තුල හිලදරව් වන දෙයක්. Christmas was born in a time of hardship. Let us remember something important. The first Christmas did not happen in a palace. It did not happen in safety or luxury. It happened in uncertainty, displacement, and fear. Friends, පළමු නත්තල මාලිගාවක සිදුුනේ නැහැ. ඒ සිදුුනේ ආරක්ෂිතව එහෙම නැත්නම් සුඛෝපභෝගීව නෙමෙයි. ඒ සිදුුනේ අවිනිශ්චිතතාවය, අවතැන්වීම හා බිය තුල. පළමු නත්තල. Mary and Joseph were travelers. They had no shelter, no certainty, no security, and yet hope was born. Christmas began not with perfection, but with faith in the middle of difficulty. So if today you feel broken, uncertain, or tired, you are closer to the true meaning of Christmas than you realize. මිත්‍රවරුනි, මරියතුමෙත් ජුසේතුමත් ඇත්තටම සංචාරකයින් වගේ වුණා. ඔවුන්ට සෙවණක් තිබුණේ නැහැ, නිශ්චිතභාවයක් තිබුණේ නැහැ, ආරක්ෂාවක් නැහැ. නමුත් බලාපොරොත්තු උපත ලැබුණා. නත්තල ආරම්භ වුණේ පරිපූර්ණත්වයෙන් නෙමෙයි, දුෂ්කරතා මැද ඇදහිල්ලෙන්. ඉතින් අද ඔබට බිඳුණු අවිනිශ්චිත හෝ වෙහසක් දැනෙනවා නම් ඔබ දන්නවට වඩා ඇත්තටම නත්තලේ සැබෑ අර්ථ ඔබට සමීපයි. Natural disaster can damage homes, not the human spirit. Cyclones can tear roofs away. Floods can wash away roads. Landslides can destroy landscapes. But let us say this clearly. No disaster can wash away our resilience. No storm can down our empathy. No tragedy can break a nation that chooses to stand together. ස්වභාවික විපත් වලට හානි කළ හැක්කේ නිවාස වලට මිස මිනිසුන්ගේ වටිනාකම් වලට නෙමෙයි. සුලි කුණාටු වහලවල් ඉරා දමන්න පුළුවන්. ගම් වතුර නිසා පාරවල් සේදිලා යන්න පුළුවන්. නායම් වලින් ලස්සන භූ විෂමතාවයන්, භූ දර්ශනයන් විනාශ කරන්න පුළුවන්. නමුත් අපි මේක පැහැදිලිව දැනගන්න ඕනේ. කිසිදු ව්‍යසනයකට අපගේ ඔරොත්තු දීමේ හැකියාව සෝදා යවන්න බෑ. කිසිම කුණාටුවකට අපගේ සංවේදනය සහ කම්පනය යටපත් කරන්න බෑ.
එකට නැගී සිටින්නට තීරණය කරන ශ්‍රී ලාංකීය ජාතියක් කිසිදු ඛේදවාචකයකින් බිඳ දමන්න බෑ. What we have witnessed in recent days is powerful. Neighbors helping neighbors, strangers become family, communities sharing food, shelter and hope. මෑත දිනවලදී අප අත්තුටුව දේ හරිම බලවත්. අසල්වාසීන්ට උදව් කරනවා. ආගන්තුකයන් පවුලක් බවට පත් වෙනවා. ආහාර, නවාතැන් සහ බලාපොරොත්තුව බෙදා ගන්න ප්‍රජාවක් බිහි වෙනවා. This is Christmas in action. The true spirit of Christmas is compassion. Christmas is not about how much we have. It is about how much we are willing to give. A listening ear, a helping hand, a shared meal, a word of encouragement. When someone says, I am here for you, Christmas is alive. When someone shares their meal with another, Christmas is alive. When people rise not as individuals, but as one nation, one family, Christmas is alive. නත්තල කියන්නේ අපට කොපමණ තිබේද යන්න කියන එක නෙමෙයි. අප කොපමණ දීමට කැමතිද? සවන් දෙන කනක්, අසරණයෙකුට දෙන සහායක් අතක්, හවුල් වෙලා තව කෙනෙකුට දෙන ආහාර වේලක්, දිරිගැන්වීමේ වචනයක්. මම ඔබ වෙනුවෙන් මෙතන ඉන්නේ. ඒ වගේ තවත් කෙනෙකුට කියනකොට නත්තල ජීවමානයි. යමෙක් තමන්ගේ ආහාර වේල තවත් කෙනෙකු සමග බෙදා ගන්නා විට නත්තල ජීවමානයි. මිනිසුන් තනිව නෙමෙයි එකම ජාතියක් එකම පවුලක් ලෙස නැගී සිටින විට නත්තල ජීවමානයි. Friends, resilience, the gift we give each other. Resilience is not pretending everything is fine. Resilience is saying, yes, there is hard. This is hard. But we will rise. That's resilience. Every family rebuilding, every child returning to school, every volunteer serving silently, they are living symbols of Christmas hope. We are not defined by what happened to us. We are defined by how we rise after it. ඔරොත්තු දීමේ හැකියාව ඉතාම වැදගත්. ඒක තමයි අපි එක එක්කෙනාට දෙන තෑග්ග. Resilience. එහෙම නැත්නම් ප්‍රත්‍යස්ථභාවය කියලා කියන්නේ සියල්ල හොඳින් තියනවා කියලා මවාපෑම නෙමෙයි. ඔරොත්තු දීමේ හැකියාව කියන්නේ ඔව් මේක අමාරුයි. නමුත් අපි නැගිටිමු කියන ශක්තිමත් සිතුවිල්ල. සෑම පවුලක්ම නැවත ගොඩනගමින් සෑම දරුවෙකුම නැවත පාසලට පැමිණෙමින් සෑම ස්විච්චා සේවකයෙක්ම හදවතින්ම නිහඬව සේවය කරමින් මේ තමයි ඔවුන් අපි හැම කෙනෙක්ම නත්තල් බලාපොරොත්තුවේ ජීවමාන සංකේත බවට පත්වෙන එක. අපට සිදුවුණු දේවලින් අපි නිෂේධාත්මක ලෙස අර්ථ දක්වන්න අපි ඒ විදිහටම වැටිලා ඉන්නවද? එහෙම නැත්නම් අප නිර්වචනය කරනු ලබන්නේ කොහොමද? අපි ඒ ව්‍යසනයෙන් පසුව අපි නැගී සිටින ආකාරය අනුව. Christmas teaches us to choose hope over fear. Fear tells us this is the end. Christmas whispers, this is a new beginning. Fear divides, hope unites. Fear isolates, love connects. Christmas reminds us that light shines brightest in darkness. And today, that light is seen in unity, kindness, forgiveness, service. නත්තල අපිට උගන්වන්නේ බය වෙනුවට බලාපොරොත්තු තෝරා ගන්න. බය
අපිට මෙහෙමයි කියන්නේ. මේක අවසానයි. මේක ඉවරයි. අපි මෙතනින් ඉවරයි කියලා කියන්නේ. බිය එහෙමයි කියන්නේ. නමුත් නත්තල අපිට රහසින් කියනවා මෙය අලුත් ආරම්භයක්. බය අපිව වෙන් කරනවා. බලාපොරොත්තු අපිව එකමුතු කරනවා. බය අපිව හුදකලා කරනවා. ආදරය අපිව සම්බන්ධ කරනවා. නත්තල අපිට මතක් කරලා දෙන්නේ ආලෝකය වැඩියෙන් බබලන්නේ. ආලෝකයේ වැඩියෙන්ම බබලන්නේ අන්ධකාරයේ බව. අද එම ආලෝකය අපිට දකින්න ලැබෙනවා. එකමුතුකම, කරුණාව, සමාව දීම සහ පරාර්ථකාමී සේවය තුළ. Friends, rising as one nation is our greatest strength. This season reminds us we are stronger together, we heal faster together, we rebuild better together. Different beliefs, different backgrounds, different stories, but one shared humanity. When one falls, another lifts. When one hurts, another comforts. When one loses, another gives. This is not weakness. This is the strongest form of power. එක් ශ්‍රී ලාංකේය ජාතියක් ලෙස නැගී සිටීම අපේ ලොකුම ශක්තියයි. මේ නත්තල් සමය අපිට මතක් කරලා දෙනවා එක දෙයක්. අපි එකට ශක්තිමත් වෙමු. අපි එක්ව ඉක්මනින් සුවය ලබමු, නැගිටිමු. අපි එකට වඩාත් හොඳින් නැවත ගොඩනැගෙමු. අපිට විවිධ විශ්වාසයන්, විවිධ පසුබිම්, විවිධ කතා තියෙනවා. නමුත් අපි මනුෂ්‍යත්වයේ බෙදා ගන්නවා. එකෙක් වැටෙනකොට තව කෙනෙක් ඔසවනවා. කෙනෙක් රිදිලා ඉන්නකොට තව කෙනෙක් සනසවනවා. අභියෝග එක්ක කෙනෙක් පෙරදුනාම තව කෙනෙක් බලාපොරොත්තුව දෙනවා. මේ දුර්වලකමක් නෙමෙයි. මෙය බලවත්ම බලයයි. ඒක අපි තේරුම් ගන්න ඕනේ. එක පණිවිඩයක් මේ මොහොතේදී I should share a message those who are struggling this Christmas. If this Christmas feels different, if you feel loss, pain or uncertainty, please remember you are not forgotten. You are not alone. Your story is not over. This Christmas is not asking you to smile falsely. It is asking you to believe gently that better days will come. And they will come. මේ නත්තලේදී අරගල සමග ජීවත් වෙන අයට පණිවිඩයක්. මෙම නත්තල වෙනස් යයි හැඟෙනවා නම් ඔබට අහිමිවීමක්, වේදනාවක් හෝ අවිනිශ්චිත බවක් දැනෙනවා නම් කරුණාකරලා මතක තියාගන්න. ඔබව අමතක වෙලා නැහැ. ඔබ තනි වෙලා නැහැ. ඔබේ කතාව අවසන් නැහැ. මේ නත්තල කියන්නේ ඔබට බොරුවට hina වෙන්න කියලා කියන්න නෙමෙයි. එය ඔබෙන් ඉල්ලා සිටින්නේ මෘදු ලෙස විශ්වාස කරන ලෙස. මොකක්ද? වඩා හොඳ දින පැමිණෙනවා කියලා. තවද ඔබ ආපසු හැරිලා ශක්තිමත්ව නැගී සිටින්න පුළුවන් කියන්නේ. Friends, we should have a Christmas commitment. Let this Christmas be more than a date on the calendar. Let it be a commitment to be kinder, to be more patient, to serve without expecting, to rebuild with dignity, to rise with hope. Let us not wait for perfect conditions to love. Let us love because conditions are imperfect. අපගේ නත්තල් වගකීමේ කැපවීම මොකක්ද කියලා බලමු. මෙම නත්තල දින දර්ශනය දිනයකට වඩා වැඩි දෙයක් වෙනවා. ඒ ජීවිතයේ කැපවීමේ මොහොතක් වීමට ඉඩ දෙන්න. කාරුණික වීමට, වඩාත් ඉවසිලිවන්ත වීමට, බලාපොරොත්තු නොවි සේවය කිරීමට, අභිමානයෙන් නැවත ගොඩනැගීමේට බලාපොරොත්තුවෙන් නැගිටින්නට අවස්ථාවක් කරගනිමු. ආදරය කරන්නට පරිපූර්ණ තත්වයක් හරි කොන්දේසි සඳහා අපි නැවතී සිටිය යුතු නැහැ.
තත්වයන් අසම්පූර්ණ වෙනකොට, අභියෝගාත්මක වෙනකොට, කම්පන සහගත වෙනකොට තමයි අපි ආදරය කරන්න පුරුදු වෙන්න ඕනේ. The true spirit of Christmas is not found under the Christmas tree. It is found in the human heart, a heart that chooses hope, a heart that chooses compassion, a heart that chooses unity. Cyclones, floods, or landslides may test us, but they will never define us because we are a people who rise. We are a people who care. We are a nation that stands together. This Christmas, let us rise, not as victims of a disaster, but as carriers of hope. නත්තල් ගසයට සැබෑ අර්ථ අපිට හොයන්න අමාරුයි. එය දකින්න තියෙන්නේ මිනිස්සුන්ගේ හදවත් ඇතුලේ. බලාපොරොත්තු බෙදා ගන්නා හදවතක්. අනුකම්පාව බෙදා හදා ගන්නා හදවතක්. සමගිය ගොඩනගන හදවතක්. සුලිසුලන් කුණාටු ගම් වතුර නායම් වලින් අපිව පරීක්ෂාවට ලක් කරන්න පුළුවන් වුණාට ඒවා කිසිදාක අපිව නිර්වචනය කරන්නට බැහැ. මොකද අපි නැගිටින මිනිස්සු, අපි එකිනෙකාට සලකන මිනිස්සු, අපි එකට එක් වී නැගිටින ශ්‍රී ලාංකීය ජාතියක්. මෙම නත්තලේදී අපි නැගිටිමු. විපතට ගොදුරුවන් ලෙස නොවේ, බලාපොරොත්තුවේ ජාතියක් ලෙස. May love rebuild what storm tried to destroy. ඒක නිසා කුණාටුවක් විනාශ කරන්න හදපු ඒ ආදරය කරුණාව අපි එසේ නැති වෙන්න දෙන්න නරකයි. Merry Christmas. සුබ නත්තලක්. කුණාටු විනාශ කිරීමට උත්සාහ කළ දේ පරාජය කරලා ආදරය මේ නත්තල තුල නැවත ගොඩනගමු. ඔබට මට එහෙම කරන්න පුළුවන්.